හායි ළමයි ඔයාලට කොහොමද? ඔන්න අද අලුත් වීඩියෝ එකක් අරගෙන ඔයාලා බලන්න ආවා මං. අද මම හෙයා මාස්ක් එකක් හැදුවා. මම හිතුවා ඉතින් ඔයාලත් එක්කත් ෂෙයා කරගන්න ඕනේ කියලා. අපි හෙයා මාස්ක් එක හදනකම් චුට්ටක් කතා කරමු. දැන් මේ ගෙවිගෙන යන්නේ 2025 අවුරුද්දේ අන්තිම මාස ටික. ඉතින් චූටි වෙලාවක් කරන් කල්පනා කරලා බලන්නකෝ ඔයාලා මේ අවුරුද්ද පටන් ගත්තී මොනවාද ප්ලෑන් කරලා තිබ්බේ ඒ ප්ලෑන් කරපු දේවල් වලින් කොච්චරක් දේවල් ඔයාලා මේ වෙලෙදි සක්සස් කරගෙන තියෙනවද තව කොච්චරක් නම් දේවල් කරන්න තියෙනවද මේ අවුරුද්දේ කරන්න හිතාගෙන ඉඳලා තවමත් ඔයාලට කරගන්න බැරි වුණු දේවල් තියෙනවා නම් ඒ ගැන හිතලා දුක් වෙන්නේ නැතුව ඊළඟ අවුරුද්ද ලැබුවට පස්සේ මේක කරනවා කියලා කල් දාන්නෙත් නැතුව ප්ලෑන් කරලා තිබ්බ දේවල් හැම දෙයක්ම පුළුවන් තරම් මේ අවුරුද්දේදීම ඉවර කරන්න බලන්න. මොකද තව මාස 3ක්ම තියෙනවා ඔයාට ඔයාගේ වැඩ ටික කරගන්න. මේ මාස 3 ඔයා මහන්සියලා වැඩ කරොත් සමහර විට ලබන අවුරුද්දේ ඔයා හිතන්නේවත් නැති විදිහට වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා පුළුවන් තරම් අපිට නැති වෙන දේවල් ගැන අපිට කරන්න බැරි වෙන දේවල් ගැන හිතලා දුක් වෙන්න එපා. කොහොම හරි මම මේක කරනවා කියලා ඔයා කාලෙත් එක ලිමිට් තියාගන්නේ නැතුව ඔයාටම චැලෙන්ජ් එකක් දීලා ඔයාගේ වැඩ ටික කොහොම හරි මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් ප්ලෑන් කරන් හිටපු හැම දෙයක්ම කරගන්න. කොහොම හරි ඔන්න කතාවෙන් කතාව හෙයා මාස්ක් එකත් හදාන්න පටන් ගත්තා. ඔයාලා දැක්කනේ අද මම මේකට මොනවද ඇඩ් කරන්න කියලා. බ්ලෙන්ඩර් ජාර් එකක් අරගෙන මුලින්ම කරපිංචා වෙරළු කොළ ලුණු ගද්දී ඔයාලා මතක තියාගන්න චූටි කෑලි කපලා එකතු කරගන්න. ඊළඟට උළුහාලුයි කරාඹු නැටි ෆ්‍රෙෂ් මිල්ක් ටිකකුයි ඔයාලා ළඟ යෝගට් තියෙනවා නම් යෝගට් එකතු කරන්නත් පුළුවන්. පොල් තෙල් හරි ඔයාලා ගාන තෙල් එකක් එකතු කරගන්න. ඊට පස්සේ මී පැණි. ඒ ඔක්කොම දාලා හොඳට බ්ලෙන්ඩ් කරගන්න. ඊට පස්සේ ඒක පෙරලා ඒකට ඔයාලා ළඟ තියෙනවා නම් විටමින් E එකක් හරි ඔමෙගා 3 එකක් හරි දාගන්න. ඔන්න දැන් අපි අපේ හෙයා මාස්ක් එක හදාගෙන ඉවරයි. ඊට පස්සේ කොණ්ඩේ හොඳට පීරගෙන හෙයා මාස්ක් එක ඇප්ලයි කරන්න තමයි තියෙන්නේ. කොණ්ඩේ සෙක්ෂන් කරලා හොඳට ස්කැල්ප් එකටත් ගෑවෙන විදිහට මාස්ක් එක ඇප්ලයි කරගන්න. ඉතින් හැමදාමත් වගේ thank you so much මාව බලනවට, මාව subscribe කරනවට, like කරනවට හැමදේටම. ඔයාලා අලුතෙන් නම් මගේ channel එකට එකතු වුණේ. ගොඩක් ආදරෙන් ඔයාව මගේ channel එකට පිළිගන්නවා. මේ විදිහට දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ගොඩක් ආදරෙන් ඉල්ලනවා. මට වීඩියෝ එක එඩිට් කරද්දි මතක් වුණේ මගේ යාළුවෙක් ඇහුවා එයායි කොණ්ඩේ යනවා කියලා. ඒකට මොකක් හරි සොලියුෂන් එකක් කියන්න කියලා. තව මගේ ෂෝට් වීඩියෝ එකට කවුරු හරි කෙනෙක් දාලා තිබ්බා මං කොණ්ඩේට කරන දේවල් කියලා වීඩියෝ එකක් දාන්න කියලා. කොහොම හරි ඔන්න මම වීඩියෝ එකක් දැම්මා. ඔන්න දැන් හෙයා මාස්ක් එක ඇප්ලයි කරගෙන ඉවරයි. ඊට පස්සේ ඒක හොඳට ඇබ්සෝබ් වෙනකන් ඒ වෙලාවේදී මම වයිට් හෙඩ්ස් වලට මාස්ක් එකක් දාන්න තමයි යන්නේ. Manchubasa supembanta asha rek madanalagasa hangum ranchu vila re pinna pira meena sipia salala site hanguma kundula sada matama labena nare sada ඒ දාපු මාස්ක් එක හොඳට වේලුණාට පස්සේ ගලවලා අයින් කරන්න තමයි තියෙන්නේ. සාමාන්‍ය ස්ක්‍රබ් කරාට පස්සේ හරි මොන හරි මාස්ක් එකක් ඇප්ලයි කරාට පස්සේ හරි මම අනිවාර්යෙන් අයිස් කියුබ් ට්‍රීට්මන්ට් එකක් කරනවා. ඉතින් අදත් අයිස් කියුබ් ට්‍රීට්මන්ට් එක කරනවා. ඒකට දාලා තියෙන්නේ මම රෝස් වෝටර් තමයි ඕකේ තියෙන්නේ. Manchubasa supembanta asha rek madanalagasa hangum ranchu vila re pinna pira. දැන් ඔන්න හෙයා මාස්ක් එක ගාලා පැයකට විතර පස්සේ කොණ්ඩේ වොෂ් කරගන්න තමයි යන්නේ. මුලින්ම හොඳට දාපු මාස්ක් එක හොදලා අරින්න ඕනේ. ඊට පස්සේ ෂැම්පෝ දාලා හොදලා හෙයාට ඕන එකක් ඇප්ලයි කරනවා. ඒක මං ගෙදරදීම හදාගත්තේ කරපිංචා කොළයි, කෝමාරිකයි, උළුහාලුයි, කරාඹු නැටි දාලා හොඳට වර්ක් කරලා අරගෙන ඒක ෆ්‍රිජ් එකේ දාලා තියලා දැන් සතියක් විතර පාවිච්චි කරනවා. ඊට පස්සේ කන්ඩිෂනර් දාලා හොද ගන්න තමයි තියෙන්නේ.
ඔයාලත් මේ විදියට හෙයා මාස්ක් එක try කරලා බලන්නකෝ. අනිවාර්යෙන්ම ඔයාලටත් හොඳ results ලැබෙයි. ඔයා එක්කොන්නේ damage වෙලා තියෙනවා නම් එක්කොන්නේ ගොඩක් යනවා වගේ නම් අනිවාර්යෙන්ම මේ හෙයා මාස්ක් එක පාවිච්චි කරලා බලන්න. ඔයාට මේකෙන් ගොඩක් හොඳ results ලැබෙයි. එහෙනම් අදට මම ගිහින් එන්නම්. bye. Thank you so much video එකත් එක්ක එකතු වෙලා හිටියට.